රෙකෝඩින් වගේක් ඉල්ල ගන්න ක්ලාස් ඉවරලා සර්වර් හම්බෙන්න આવොත් බැනලා පන්න ගන්න නෑ නේද? පයින් ගන්න පයින්. නෑ ඇවිල්ලා හම්බ වෙන්න. කිව්ව විදිහට බැරි ටික සබ්ජෙක්ට්ස් තුනම පොතක ලියලා වැඩ කරන්න ටික ටික ගත්තා. ඒත් තව අද ඉඳන් මාස 5යි තියෙන්නේ. ඒකක් ගන්න දැන් අමාරුයි නේද? දන්නේ නැහැ කියලා නම් කියන්න එපා. දන්නේ නැහැ තමයි ඉතින්. ඒ වාගේ දැන් තියෙන මට්ටම මම දන්නේ නැහනේ. එහෙම හරිද ඒකක් ගන්න බෑ. එතන මොකද කරන්නේ? වැඩ නොකර ඉන්නවද එතකොට? ගුම් කතානේ බං කියන්නේ. ඉතින් ඒකක් ගන්න බෑ. හරි ඒකක් ගන්න බලමු. බැරි වුණොත් B එකක් හරි එයි. මුකුත් නොකර හිටියොත් B එක එන්නේත් නැහැ. මෙහෙමයි මේ ඔය අවසාන ටාගට් එකක් ඔළුවේ තියාගන්න. හැබැයි අවසාන ටාගට් එක ගැන හිතා ඉන්න එපා. එතකොට වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒක තමයි මම කිව්වර කරන්න තියෙන වැඩ ඔක්කොම ටික පොතක ලියාගෙන ඒ එක එක දවසට කරන්න තියෙන වැඩ ටික බෙදා ගන්න කියලා. ඊට පස්සේ මේ වැඩ එක එක ඉවර කරන් යන්න. මේ මොහොතේ දැන් කරන්න තියෙන වැඩේ දැන් කරන්න. එතකොට මේ වැඩේ ඉවර වෙනවා. එතකොට ටික ටික වැඩ ඉවර වෙලා මොන හරි වෙයි. නැත්නම් මේක කරන්න බෑ කියලා හිතියම මේ මොහොතේ කරන්න තියෙන වැඩෙත් කෙරෙන්නේ නැති එක වෙන්නේ. ඒක තව වැඩ එකතු වෙනවා. අර රෙකෝඩින් බලන්න තියෙනවා, පාඩම් කරන්න තියෙනවා, අරක මතක නැහැ, පේපර්ස් කරන්න තියෙනවා කියලා හිතියම මේ වෙලාවත් නැති වෙන එක වෙන්නේ. ඒකිට මේක ගැන හිතන්න එපා. මේ කරන්න තියෙන වැඩ ටික ලියාගෙන ඒක මේ මොහොතේ කරන්න තියෙන වැඩ එක එක කරගෙන යන්න. හරි. එච්චරයි කරන්න ඕනේ. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න කියන්නේ ඒකයි. මම ෆ්‍රෙෂ් වෙන්නේ ඇයි? ෆ්‍රෙෂ් වෙන්නේ කො ඉස්සරහට කරන්න තියෙන වැඩක් ගැන හිතලා. නැත්නම් ඉවර වෙච්ච වැඩක් ගැන හිතලා. ඉතින් ඉවර වෙච්ච දේවල් ගැන හිතන්න එපා. කරන්න තියෙන වැඩ ගැන හිතන්නත් එපා. මේ වෙලාවේ කරන්න තියෙන වැඩේ කරන්න එච්චරයි.